3ක් තියෙනවා. මේ විදිහට අපිට පුළුවන් find and paste activities වලින් පුංචි බබාලගේ මොළයේ වර්ධනය වැඩි දියුණු කරන්න, ඒ වගේම එයාලගේ අතේ හැකියාව වැඩි දියුණු කරන්න. ඉතින් අපිට පුළුවන් මේ වගේ පුංචි දේවල් පත්තර වලින් හොයලා මෙයාලගේ ශ්‍රී කරන වෙලාවට ගේම් එකක් විදිහට, ඒ වගේම ලර්නින් ඇක්ටිවිටි එකක් විදිහට, ඉගෙන ගන්න ක්‍රියාකාරකමක් විදිහට මේ වගේ දේවල් තේරෙන්න විදිහට අත්හදා බලන්න. වීඩියෝ එක බලන ගමන් වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් දාලා ඉංග්‍රීසි විත් කුමුද මේ Facebook page එක follow කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. දැන් අන්තිම පින්තූරේ අලවන ගමන් තමයි ඉන්නේ. අපි බලමු ඒක කොහොමද යා සිලෙක්ට් කරගන්නේ කියලා. අන්තිම එකත් අලවලා ඉවරයි. දැන් අපේ අන්තිම වැඩේ මේ බලන්න. එහෙනම් අපි ගිහින් එන්නම්.